මම මේ ශානි කයින් එක මග බලාගෙන ඉන්නවා. කුමාර දැන්වත් ඔයා නවත්තලා දානවා හුසේ. තනිකඩ කාලේ වගේ නෙමෙයිනේ. දැන් ගෙදර කෙනෙක් ඉන්නවනේ. ඔය ශානිගේ සම්බන්ධය නවත්තනවා. මල්කම්. ඕව ඔච්චර දුරදිග වැඩ යන්නේව නෙමෙයි. ඒක නෙමෙයි. මොකද මේ උදේම? කුමාර අර වත්තේ මිසිස් මනම්පේරි කියලා කෙනෙක්ව දන්නවද? මන් දන්නේ නැහැ මල්කම්. හැබැයි මල්කම් කොළඹ අය වතු ගොඩක් නම් මෙහි අරන් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ යාළුවෙකුට මේ ඉඩම ගන්න ඕන වෙලා තිනවා. මිනිහා ගිය පාර නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ මිසිස් මනම්පේරිද කවුද කියලා කෙනෙක් මිනිහට ඔය ගැන කියලා තිනවා. මට ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කිව්වා. මල්කම් අපි මොන හරි කියලා බොමු. හැබැයි අද තේ එකක් කර වෙන මුකුත්ම බෑ. යන් නෝනාමු ඇවිල්ලා තේ ටික බිව්වන. ඩැනි මං හාමු කෙනෙක් නෙමෙයි. කුමාරාමු මේ ගෙදර ආමු. ඉතින් මේ ගෙදරට කැන්දන් ආපු නෝනත් ආමු තමයි. කුමාර එනකොට කීය වෙයිද? ඒකට නම් ඉතින් කලාවක් වෙලාවක් නැහැ. නෝනාමුට තියෙන්නේ ඒ විදියටම හැඩ ගැහෙන එක විතරයි. මට මේ බංගලාවේ මහා අමුත්තක් දැනෙනවා ඩැනි. පාන්දර සද්දකුත් ඇහුණා. කුමාර හීනෙන් බය වුණා. කුමාරාමු ඉන්නෙන් බය වුණා. මං ඒ ගැන අහංක විසියක් දන්නේ නැහැ. අනික ඉතින් මම ඔය අනම්මනම් සද්ද ගැන හොයන්න යන්නේ නැහනේ. මම වත්තපල්ලෙහා පොඩ්ඩක් ඇවිදින්න යනවා ඩැනි. මට හරි පාළුයි මෙහෙට වෙලා ඉන්න. එපා නෝනාමු. මේ පරිසරේ නෝනාමුට වරුත් නැහනේ. තනියෙන් කොහෙවත් යන්න එපා. කුමාරාමුට කෝල්ලයක් දීලා බලන්න. හෙලෝ. කාන්ති. ඇයි කතා කරේ? කාන්ති දැනේ ඉන්නවනේ. ඔයා එයත් එක්ක කතා කර ඉන්න. මම මේ වැඩේ ඉවර කරලා ඔයාව බලලා යන්න එන්නම්. හා? කාන්ති පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. මේ බිස්නස් කරන තැන් වලට ඔයාව ගෙනත් තියාගන්න බෑ. මම මේ වැඩේ ඉවර කළා ඔයාලට කෝල් එකක් දෙන්නම්. ඒකයි කුමාර මං ඔයාලට කිව්වේ. අද වගේ දවසකවත් ගෙදර ඉන්න තිබුණා. කොහොමද මල්කම් මේම් කරන්නේ? මේ මගේ බිස්නස් තැන් වලට එක දවසක් හරි ආවේ නැත්තම් මුන් ඔක්කොම පටලවලා. වත්තේත් එහෙමයි. ඉතින් ඒකට ඔයා මැනේජර් කෙනෙක් තියාගන්න. එහෙම නැතු බිස්නස් කරන්න බෑ. හෙලෝ. කොහමද? හරි. මම යාළුවට විස්තරي කිව්වා. මට තව සතියක් කල් දෙන්නකෝ. මොකද්ද මිසිස් මනම්පේරි නේද? ඔව් මං කියලා තින්නේ. යාළුවා දෙනුත් මාත් එක්ක ඉන්නේ. සතියකින් විතර මට අනිවාර්යයෙන්ම උත්තරයක් ලැබෙයි. මොකද්ද? 0 ඔමින පොඩක් 077 හරි රයිට්. ඕකේ බයි. අර යාළුවා දුන්න නම්බර එක මිසිස් මනම්පේරිගේ. try කරලා බලන්න ඕනේ කුමාර. ලයින් එක ඩිස්කනෙක්ට් කරලා. කුමාරට පුළුවන් ද මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා කියන්න මට? මල්කම්ට ඕනම වෙලාවක ඕනම හෙල්ප් එකක් දෙන්න මම සූදානම්.
මං හිතන්නේ ශානිකා එනවා ඇති. එහෙනම් ඉතින් අපි තවත් මොකටද මෙතන ඉන්නේ? බාධා කරන්න හොඳ නෑනේ. මං ගිහින් එන්නම් මෙල්කම්. ආයි තියනවනේ. Sure, we'll see you. See you again. අම්මේ ඔව් අම්මේ මං කිව්වනේ එයා එන වෙලාවක් කියන්න බෑ කියලා. දැනි නම් ඔය ඉන්නේ වෙනි සමහර වෙලාවට ඒ මනුස්සයා භූතෙක් වගේ යනවනේ හැමතැනම පස්සේ දෙනවා. මං අම්මට රැවිලා කෝල් එකක් ගන්නවා. හා දැනි මොකද ඔය කාමරේ කරන්නේ? ඇයි ලෝනා මුකුවේ භූත සද්ද ඇහෙනවා කියලා. මම මේකයි බලන්න. සද්ද විතරක් නෙමෙයි. දැන් භූතයෝ මේක ඇවිදිනවද කොහෙද? මේ බංගලාවේ කවදාවත් එහෙම දේවල් සිද්ධ වෙලා නැහැ. කොහොම ගියොත් නෝනාමුට දෙහි ටිකක් කපන්න සිද්ධ වෙයි. මොකද කුමාරෝ ඔය ළඟට ඉඳලා බයෙන් වගේ මොන හරි ප්‍රශ්නයක් වද්ද? නෑ ශානිකා. මං ඊයේ හේනියක් දැක්කා කවුද වෙලා මාව මරනවා. මොන? ඔර තරහකාරයෙ ඉන්නවද? මම නම් හිතන්නේ කුමාරෝ අය බඳින්න ඉක්ම වුණා වැඩි කියලා. නිකමරවත් කිව්වේ නෑනේ බඳිනවා කියලා. මගේ මේ මොලේ අවුල් වෙච්ච වෙලාවේ ඔයත් ඇවිල්ලා මගේ මොලේ අවුල් කරනවා. මොකද ශානිකා? හරි. ඒක නෙවෙයි. අද ෂෝ එක තියෙනවද? අද එන කස්ටමර්ස් ලට බලමු. මල් කුමාරගේ රෙස්ටුරන්ට් එකට යන්න එක තව තවත් වැඩි කරන්න. මොකද එතනට යන්නේ එන ගැවසෙන මිනිස්සුන්ගෙන් ඔයාලට තව තව ඉන්ෆර්මේෂන් හොයාගන්න පුළුවන් වෙයි. මම එදා කුමාරගෙන් මිසස් මනම්පේරිගේ ස්ටේට් එක ගැන අහපු ගමන් මිනිහා ටිකක් කලබල වුණා. හැබැයි මිනිහා මට ඒක පෙන්වන්නේ නැහැ. කිසිම සැකයක් වෙන්න ඉඩ තියන්න එපා. මොකද එහෙම වුණොත් මිනිහා අලුත් කෙනා මනමාලුවක් දාලා පනින්න පුළුවන්. මට මිසස් මනම්පේරිගේ ටෙලිෆෝන් නම්බර් එක නම් හම්බුණා. හෙට අනිද්දාට කම්පැනි එකට ගිහිල්ලා ඇඩ්‍රස් එක හොයාගන්න. මොබයිල් නම්බර්ස් වල ඇඩ්‍රස් හොයන එක ලේසි නෑ. මොකද මිසිස් මනම්පේරි කොහින්නවද කියලා අපි කියන්නේ දන්නේ නැහැ. මම මේ වැඩේට ශානිකාගෙන් උදව් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියේ. හැබැයි දැන් ඒකත් කරන්න බෑ වගේ. ඇයි? ශානිකාගෙන මොකක්ද සැකයක් තියෙනවද? නෑ. කුමාරයාට ෆුල් ලව්. මේ මගුලට කැමතිත් නෑ වගේ. ඒකිත් දැන් මුගේ සල්ලි වලට වහ වැටිලා. මල් වෙන ක්‍රමයකින් කුමාරව ෆලෝ කරන්න. එමුණොත් තව තොරතුරු හොයාගන්න පුළුවන් වෙයි. මිසස් මනම්පේරිගේ බංගලාවට රිංගලා අර මොංගල් වැඩකාරයා මිනිහව ටැකල් කරන්න. ඩොනල්ඩ් කුමාරෝයේ බංගලාවේ වැඩ කළාට කවුද දන්නේ මේ ගේම් එක පිටිපස්සේ ඉන්නේ වැඩකාරයාද කියලා? තව ටික කල නොගොස් අපි හොඳ නිවුස් එකක් බලාපොරොත්තු වෙමු. මම පොඩ්ඩක් ඇතුළට ගිහලා එන්න. හොඳයි. මං කුමාරගේ යාළුවෙක්. කුමාර හම් වෙන්න ආවේ. කුමාර හෝටලෙට ගියා.
හවසට එනවයි කිව්වා. ඒකයි මාත් බලන් ඉන්නේ. මේ කුමාරගේ වයිෆ් වෙන්නේ නැතිනේ. එයා අදත් හෝටලෙට ගියා. ඩැනි දැන් මෙහි නැද්ද? ඉන්නවා. ඉන්න මං කතා කරන්න. ඩැනි! ඩැනි! අර එන්නේ. ඩැනි අංකල්ට මාව අඳුරන්න පුළුවන්ද? මේ රංජිත් ළමයානේ. මට අඳුරගන්න බැරි වුණානේ. කොයිද ඉතින් මෙච්චර කල්? මං කොළඹ ඉන්නේ ඩැනි මායි. පාටියට එන්න බැරි වුණා. ඒකයි ආවේ. යයියන් ඇතුළට. මේ ළමයි මේව නොදන්න තැන නෙමෙයිනේ. නෑ. මං කුමාරෝ හෝටලෙට ගිහින් හම්බෙන්න. මේ ලොකු හාමු? මේ එයා ගියලා හෝටලෙට. ලොකු හාමු ඉන්නේ කොළඹ. එහෙනම් මං ගිහලා එන්න. ඩැනි මං ගිහලා එන්න. යාළුවා බලන්න ඇවිල්ලා වත්තේ මායින් හොයනවා. මල් දැන් නම් අපිට කරුණාකාරණා ආරංචි වෙනවා. ඒ කියන්නේ ඩොනල්ගේ කල්පනාව මේ වැඩේ ඉවර කරලා ඉක්මනට කොළඹ යන්නද? නෑ එහෙම නෙමෙයි. අද හවස කොළඹ ඉඳලා කුමාරගේ යාළුවෙක් රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා දිනවා. එහෙමත් සෙක් කරන්න බෑඩුණා. කවුද දන්නේ මිනිහා වෙඩින් එකට ආපු එකෙක්ද කියලා? මිනිහා වෙල්කම් අඳුරන්නේ නෑනේ. ඒකත් හරි. අපි බලමු. කවුද දන්නේ මිසස් මනම්පේරි කොළඹද කියලා? මල් මං අද රෑ බඹර කැලේ යනවා. මහින්ද පොඩ්ඩක් හම්බෙන්න. මිනිහත් මේ වැඩේට උදව් කරන්නයි කිව්වා. කොහොමුණත් අද රෑට රෙස්ටුරන්ට් එක පැත්තේ ගිහිල්ලා මිනිහා පොඩ්ඩක් ෆලෝ කරන්න. රෑට නෙමෙයි. මම දැම්මම යනවා. මොකද කස්ටමර්ස්ලා එන්න කලින් මේ පැත්තේ ගිහලා පොඩ්ඩක් සැරිසරන්න ඕනේ. එහෙනම් මම යනවා වොෂ් එකක් දාගන්න. නොනාම කැම ලෑස්ති කළා තියෙන්නේ. සීතල වෙන්න කලින් කියලා කැම ටික කන්න. ඒ කුමාරි ආමෝ එරකම් බලාගෙන ඉඳීම අද රැට ආයෙසරයක් මට කැම දෙන්න සිද්ධ වෙනවා. මට මෙහෙම තනියෙන් ඉඳලා පුරුදු නෑ. මං හෙට උදේම ගෙදර යනවා. නොනාම කලබල වෙන්න එපා. අනික නෝනාමුට මේ බංගලාව තම පුරුදුත් නෑ. බෑ තා විනාඩියක්වත් මට මෙහෙම ඉන්න බෑ. මං දැම්ම යනවා. නෝනාමෝ කෑකෝ ගන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් ඉන්න. මං කතා කරලා බලන්න. බංගලා පැත්තේ නදසක් නැද්ද? ඔයගේ වැඩි විරුකට මේ පෙරහැර ගිහිල්ලා ඉවරයි. නෝනාම් කෑම කන්න. එයා ඉක්මනින් එන්නම් කිව්වා. සනී මල්ලි මොකද බං උඹට මාව අඳුරන්න බැරිද? මොකද නිකන් යකෙක් වගේ මගේ දිහා බලන් ඉන්නේ? එතකොට මම කල්පනා කළේ කල්පනා කරන දෙයක් නෑ බං මං රංජි අයියා. රංජි කිව්වේ අර හාවයිලි රංජිත් අයියා. ඔව්. අනේ අඳුර ගන්නත් බැරුණා. ඌ කුමාර. කුමාර මහත්තයා නම් රංජිට ගියා ලයිට් බිල ගෙවන්න.
දැන් එනවත් ඇති. ඒක නෙමෙයි. මේ මැල්කම් මහත්තයා අපේ කුමාර මහත්තයාගේ හොඳ යාළුවෙක්. එhmenan ඉඳන් කතා කරගෙන ඉන්නකෝ. මම බොණ්ඩ මොන හරි අරන් එන්න. දැකලා පුරුදු මූණක්. මහත්තයා නුවරඑළියද? නෑ මම නම් කොළඹ. හැබැයි මගේ නංගි කෙනෙක් බැඳලා ඉන්නවා මේ බොරලන්දේ සුමේද කියලා කෙනෙක්. දන්නවද? සුමේද? බොරලන්දේ. මගේ හොඳ යාළුවෙන්නේ. අපි දෙන්න එකට ඉස්කෝලේ ගියේ. මහත්තයාට මාර මතකයක් නේ තියෙන්නේ. හැබැයි සුමේදට නම් දැන් මාව අඳුරන්නත් බැරුව ඇති. මං ආයේ මේ කුමාර හම්බෙන්න. මේ කුමාර කොහෙ කියලාද දන්නේ? මමත් නිතර වගේ මෙහෙ එනවා. හැබැයි දෙන්නම් මං යන්න ලෑස්තිලා හිටියේ. අපි පස් වෙලාවක හම්බෙමු. රයිට්. ලුකුවම් ගියා නම් කොහෙන්ද කටහඬ ඇහෙන්නේ? මං අවුරුදු ගණනාවක් මේ වලවට බැලමේවරකම් කළා. නිකන්වත් මාව බලන්න ස්පිරිතාලට ආවේ නෑ. රංජි උඹද මේ විදිහට හරි මට අද බංගලාවට යන්න තියෙනවා මට රංජි අද උංගක් දේවල් කතා කරන්න තියෙනවා හරි අර කිට කියපන් යන්න කියලා මට පුළුවන් හොඳ ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා මේකේ හොඳට නටවන්න පුළුවන් බං කුමාරනේ කුමාර ඒකේ වැරද්දක් කිව්වේ නෑනේ බං කස්ටමර්ස්ලා නැති හින්දා එහෙම කිව්වේ ඉතින් ඒකේ වීකෙන්ඩ් එකේ ෂෝ එක කරයි බං රංජි ඒවා හරි බං ඒවා හරි මං ගෑණියෙක් ගෙනාවු එකට ගෙනල්ලා බැඳපු එකට මොකක්ද බං ඒකට දින ඇති වැඩේ මං යනවා නේ කුමාර ඔය යන්න බෑ බං උඹට නේ මම ඔය අරවන්න ඉතින් රංජි ඔබට මහන්සි ඇතිනි මම බස්සල ඇවිල්ලා හරි නේ සනේ වාර නේ කුමාර මහත්තයෝ මැරලා
කුමාර සනිත් එක්ක පුළුවන් බය. රංජි මහත්තයා ආ බංගලාවටනේ බංගලා යා හරි බයිට මම. right good night good night. පස්සේ යන්න බලයි මං පිටේවා. හරි ඔබ බලන්න පඩි හිමින් අර ගෑරේජ් එකේ තියෙන ජීප් එක ගන්නකො. මෙහෙම යන්න ලැජ්ජ නැද්ද? අර ජීපෝ නෑ බං. නෑ හොඳ නෑනේ. ඒකත් හොඳයිනේ බං. මෙහෙම පයින් යන එක ඔබ දන්නවනේ මගේ ලයිෆ් එක. හරි. ඔබ දැන් හොටෙල් එකට ඵලයන්. මට දැන් ආවනේ බං මම බංගලාවට ආවනේ මට දැන් යන්න පුළුවන්. බංගලාව පෙනිපෙනි මම කොහොමද යන්නේ කුමාර මහත්තයා? හොටෙල් බං. කවුද බං අර වැටලා ඉන්නේ මොකද? ඈ? කුමාර මහත්තයා පොඩ්ඩක් කොහොම ඉන්න? මං ගිහලා බලලා එන්නම්. මේ අල්ලගන්නකො. කුමාර මහත්තයා මොකද බං? තෙරිමාම වැටලා ඉන්නේ. ඌද උගේ වැඩේ ඉතින් ඇටෙනවා නැගිටිනවා මන් දන්නේ නැහැ බං මට තේරෙන්නේ නැහැ උගේ මොන කර්මයක් දන්නවනේ කොබ දැනි දැන් ආවේ මම මේ නිකන් හිටියේ සරි උඹ බලයා හෝටලෙට බලයා ගිහිල්ලා එතන වැඩ ටික බලපන් මං ඊට උදේ පාන්දරම හෝටලෙට එනවා හරි එහෙනම් මම යන්නම් උඹ යනකොට බල්ලන්ගෙන් ප්‍රවේශම් හරි එහෙනම් මම යන්නම් දැයි ගියතුලට යනවා එහෙනම් ශානික මම දැන් යනවා හැබැයි වැඩිපුර පරිවිදින්න ඕ මහත්තයා කොහෙන්ද මේ වාඩියේ මොනවා හරි කරලා ඉන්නේ බෑරන්ජි මට හිතුව දෙයක් වැඩක් තියෙනවා මම මේ ශානිකාගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ ශානිකාට කිසි ප්‍රශ්නයක් නැහැ මං කුමාරත් එක්ක කතා කරලා හැමදේම සෙටල් කරලා තියෙනවා ශානිකාගේ දාගන්නකො හරි එහෙනම් මම මහත්තයා ගොඩක් ඉන්න එනවා ශානිකා මත් යනවා अरे वो दरवाजा वाला गिले बुदिया नहीं बोले
මේ? හා? කොහොමද? මොකද කියන්නේ? මොකද මේ? දැන් කෑ ගහන්නේ? මොකද මේ පොටුවක් උඩ? නෑ මේ නෝනාම කලින් නිසා මම මෙතන ඉඳලා පොඩ්ඩක් ඇලවුණා. එතකොට කුමාර කොහමද ගේ ඇතුළට ආවේ? මං ගාව එක්ස්ට්‍රා එකක් තියෙනවා. ඔය දෙන ගිල විදාගන්න. මොකද්ද මේකේ තේරුම? කොළඹ ගියයි කියනවා. කතා කරනවා එනවා. ආයෙසරයක් අත දායිද දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. මං තව පැයකින් එනවා. කුමාර මේ තේක බොන්න. ඔය සාලෙන් තියන්න. මං ඇවිල්ලා බොන්නම්. ශානිකා. ඔය තියෙන දෙයක් අහලා ඉන්නවකෝ. මං ඉක්මනට එන්නම්. ඇයි උදෙන්ම ඔයාගේ මූණ වෙනස් වෙලා? කාන්ති, ඔයාට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මං අද යන්න පැයයි පරක් වුණේ. එතන ඔක්කොම වැඩ අවුල් කරගෙන. කුමාර ඔයා අදත් එන්න රැ වෙනවද? මට මේ බංගලාවේ තනියමින් හරි අමාරුයි කුමාර. අනේ කාන්ති, ඔයා පොඩ්ඩක් තීරුම් ගන්න බලන්නකෝ. ඔයාට බැරිද වගේ අම්මට ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න කියන්න? කොහෙද මේ දුවන්නේ? දුවනවා නෙමෙයි ඇවිදිනවා. මොනාම ඉක්මනට ගිහලා කැම ටික ලෑස්ති කරන්න. නැත්නම් ඉතින් මාරු වෙයි. පොඩ්ඩක් කිට්ටු වෙනවා. ඊයරේ උඹ මෙතන නිදාන් හිටියේනේ? පිස්සු. මම නිදාගෙන හිටියේ නෙමෙයි. ලුකුවාම හම්බුණ බංගලා පිටිපස්ස පැත්තේ. මේ දැනි විකාර දොඩවන්න එපා බං. විකාර කතා තමයි සේරම කිව්වේ. ඇත්ත කියන්න. ලුකුවාම ඉන්නේ කොළඹ කොහෙද? දැනි අද බල්ලා හෙටත් උඹ මේ විකාර නැටුවොත් දෙහි කපල අපනු ලබඳින්නම තේරුණාද? මං එනන්න හොටලෙට. කොයි යන්නද? අර ළමයා කෑම ලෑස්ති කරනවා. මට ඕන නම් උඹලගේ කෑම. බංගලාම විකාර වෙලා පිස්සු. දැනි උඹ ওই විකාර දොඩන්න આવත් ආයිත් අපනුල් නෙමේ තොගේ ඔළුවට පුහුලකින් අරින්න බලාගෙන ඉන්න. මගේ ඔළුවේ පරණ තිබුණු අසනීපය ආපහු ආවද? ඊයරයා දෙක්ක කාවද? දැනි කුමාර හාමුට ඇවිල්ලා කෑම කන්න කියන්න. නෝනාම කෑම කන්න. කුමාරාම හදිස්සියක් කියලා එළියට ගියා. නෝනාම ගිහලා කෑම කන්න. කාලා පොඩ්ඩක් කැලවෙන්න. ඊයේ රැට කෑම කාලත් නැහනේ. දැනීට පුළුවන්ද මාව ගෙදර ගිහින් ඇරලවන්න? අපෝ නොකරන දේවල් නම් කතා කරන්න එපා නෝනාම. දැනි මේ බංගලාවේ හොල්මන් තියනවද? ඔව් නෝනාම.
මං හිතුවා අපේ කාමරේ තමයි හොල්මන් තියෙන්නේ. කුමාරහාමු රැට හීනේ බයලා කෑ ගැහුවා. කුමාර මහත්තයා මොකද මේ? මම මේ කඩේට ගිහලා යන ගම. ඒක නෙමෙයි. මොකද නිකන් මූණ වෙනස් වෙලා. ඔබ දන්නවනේ බං හෝටලේ ප්‍රශ්නයි ගෙදර ප්‍රශ්නයි එක ගොඩ ගැහිලා බං. ඒක නෙමෙයි කුමාර මහත්තයා. අන්න අර ගෑරේජ් එකේ තියෙන ජීප් එක ගන්නකො. හෝටල් අයිතිකාරයෙක් වුණාම මම පයින් යනවා ලැජ්ජ නැද්ද? ගන්නවා බං. මේ ප්‍රශ්න ඔක්කොම ඉවරුනහම මම ඉක්මනටම ගන්නවා. ඉතින් මේ සාමකමිස්ට මට මොකද බං? ගෙදර ගෑනට කියන්ති ගිහිල්ලා ඉන්නේ. ඊට මේ මහත්තයා මම අහන්න කියලා හිටියේ අර හෝටලෙට එනවනේ මල්කම් මහත්තයා කියලා. එයා කොහොමද අඳුරන්නේ? එයා මේ බොර්ලන්දේ කෙනෙක් නේ. දන්නේ නැද්ද? මෑන් පොඩි බිස්නස් කරන කෙනානේ. ඒක දැනනද මං ඇහුවේ. එදා මම මහත්තයාව බංගලාවට ඇරලා එනකොට උන්ට මගේ පිටිපස්සෙන් ආවා. පොඩ්ඩක් මිනිහව සැකයි. මේ පිස්සු කතා කරන්න තුව ඉක්මන කඩේට ගිහලා වරේ. හරි බං. ශානිකා කොහෙද මේ යන්නේ? මං ගෙදර යනවා. ශානිකා ඔයා දන්නවනේ ශානිකා මේ දවස්වල මට වැඩි කියලා. ඔව් ඉතින් මම ගෙදර නැති වුණාට ඔයාට එහෙ ගෙදර තව කෙනෙක් ඉන්නවනේ. ශානිකා සනි මෙහෙට වරෙන්. කුමාර මහත්තයා මෙන්න මේ නෝනාගේ බෑග් එක අරන් ගිහලා කාමරෙන් දාපන්. හා ශානිකා ඔළුව පොඩ්ඩක් රිලැක්ස් වෙනකන් ඉන්නකෝ ශානිකා ප්ලීස්. ඔබ කොහෙද මේ යන්න හදන්නේ? උඟ දවසකින් යාවේ මම පරණ යාළුවෝ ටික බලන්න එන්න මේ ආයේ යන්න දකරුවන්න. ඔබ දන්නවනේ මෙයාගේ හැටි. අර පිස්සු බං. ශානිකා යන්න ඇතුළට. හොඳ ළමයි. කුමාර ඔබ හිතන තරම් ලේසි බඩුවක් නෙවෙයි ඕක. බංගලා පැත්තේ ඉන්න පුළුවන් පරස්සමෙන් ඔබ තාමත් පරණ කුමාරම තමයි නෑ රංජි. මං ගත කරන්නේ සැපවත් ජීවිතයක් නෙමෙයි රංජි. උඹට කියන්න හුඟක් දේවල් තියෙනවා. මගේ හිතට හරියට වද දෙනවා බං. තමයි කුමාර මම මේ උඹගෙන් අහන්නම හිටියේ අර මල් ෆාම් එකේ හිටපු කුමාරට මොකද වෙලා තියෙන්නේ කියකෝ. කට නවත්ත ගනින්. මම උඹට හැමදාම කියනවනේ ශානිකාට හේවි. උඹ යන තැනක දෙයියන්ගේ නාමයට ගිහිල්ලා වරෙන්. මං හදාවතර උඹට ඔක්කොම කියන්නම්. ඔබ දන්නවනේ බං ශානිකාව ෂේප් කරගෙනත් ඕන. මම බ්ලැක් පූල් එක පැත්තේ ගිහිල්ලා එන්නම්. ඔබ ගිහිල්ලා. එනම් මං ගිහලා. රංජි මට අද උදේ කුමාරව හම්බුණානේ. අර ශානිකා කියන ගෑල්ලම්යා මාර පිස්සුවක් නේ හෝටලේ නැටුවේ. ඒ ළමයා කොහොමත් ඔය හෝටලේ නටන ළමෙක් නේ. අද උදේ කුමාරව හම්බ වෙන්නේ නැති. අද ඒ දෙන්න ඔන්න කොහෙද යනවා කිව්වා? මේ මල්කම් මහත්තයෝ. මං යනවා බඹර කැලේ පන්සල දිහාවට. තුඟ කාලෙකින් මං පන්සල පැත්තේ ගියේ නෑ. නායක හාමුදුරු මග බලාගෙන ඉන්න ඕන. රංජි මට පොඩ්ඩක් පර්සනලි රංජිව හම්බ වෙන්න ඕමනාවක් තියෙනවා. මාව? ඒ මොකටද? ඒක මෙහෙම කතා කරන්න බෑ. මං අද වැලිමඩ යනවා. හැබැයි අද මෙනෝ. ආවට පස්සේ මම රංජිව හම්බ වෙන්න. හරි. මල්කම් මහත්තයෝ. මමත් ලබන ඉරිද කොළඹ යනවා.
හරි. අපි හවස හම්බ වෙනවා. රයිට්. ශානිකා ඇයි ඔයා මට මෙච්චර කරදර කරන්නේ? මං ඔයාටයි දරුවටයි කවදාකවත් අඩුපාඩුවක් කරලා නැහනේ. නෑ. ඒ වුණාට ඔය බැඳලා කියලා ආරංචි නම් අනිත් ඒ වගේ මට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ශානිකා ඒක අපේ ගෙදරින් කරලා තිබු දේවල්. මේක මම දන්නේ වෙන්න තියෙන දේවල් ඔක්කොම කාලයට බාර දෙනවා. එයාට ගැලපෙන්නේ නැද්ද කුමාර? ඔයාව ගණන් ගන්න එපා. මං ඔයාට ඉන්නවනේ. කුමාර මං ආගේ ඔළුව අවුල් කරන්නේ මේ ඔයාලඟට වෙලා ඉන්නේ. කරදරයක් තියෙනවා නම් ප්ලීස් මට කියන්න. ශානිකා සනි මම ශානිකා නෝනාව ස්ටේෂන් වලට එන්න. හදිස්සියකින් රංජිත් කෝල් කරොත් කොහෙද ඉන්නේ කියලා අහගෙන ඉන්න. රංජිත් කියපන් මම නානුවේ ගියා කියලා. මේ රංජිත් මහත්තයා කිව්වා බම්බර කැලේ පන්සලටත් යනවා එන ගමන් චර්ච් එකටත් යනවායි කියලා. මේ කෝල් එකක් දෙන්න කියන්නේ කිව්වා. හරි බං මං ඒක කරන්නම්. හදිස්සියකින් බංගලාවෙන් කෝල් කරොත් කියපන් මම ටවුමට ගියා කියලා. එන සනි අපි ගිහින් එන්න. හදිසියෙ කොළඹ යන්නේ. අපි හෙට එනවා. පරිස්සමෙන් එන්න. කොහෙන්ද එන්න? හලෝ ඩැනි ඩැනි ඔය කවුද කතා කරන්නේ? මම සනි. අයකෝ තෝ කොහොමද මට ඩැනි කියන්නේ? පරයා කොහොමලගේ මහ එකා. කාටද ඔය කතා කරන්නේ? ලූලලති වලට කණේ පඬිත යනුවේ දීපන් කුමාර මහත්තයාට. කුමාර මහත්තයා නානුව ගියා එළවලු ගේන්න. ඇයි දැන් නූරෙලි වෙවෙන්නේ නැද්ද? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු. දැන් මාවොත් කියන්නම් කතා කරන්න කියලා. දැම්ම කියපන්. නෝන්ලා ගෙදරින් ඇවිල්ලා බෙහෙත් තරන් දෙන නෝනව ගෙදර අරන් ගියයි කියලා. හරි ඉතින් එහෙමනම් කුමාර මහත්තයාගේ අතේ තියෙන ෆෝන් එකට කෝල් එකක් දෙන්නකෝ. ඒකට තමයි ගත්තේ. වැදුනේ ඕකටනේ. කුමාර මහත්තයාගේ අංකට මොනවද කරනවනේ. ඒක කරලාද කොහෙද? ඩැනි මාමා උදේට කාලෙද? ඇයි මමට කවන්නද හදන්නේ? පඬිත යනෝයි මං කියපු පණිවිඩය කියපන්. බතාව හුරතල් කර ඉන්නාද? ශානිකා කොළඹ ගියා? ඔව් මම මේ පන්සලට ගිහලා නේද? ඇයි? මොකෝයි? චර්ච් එක ළඟ? මම මේ චර්ච් එක ළඟ. වර මම මෙතන ඉන්නේ. ඉක්කොට වරෙන් නිස්කලංක තැනක් හින්දා මම උඹට කතා කරේ බං. මේවා හෝටල් වල කතා කරන්න බෑනේ බං. කුමාර දැන් උඹ කසාද බැඳලා ගෑණියෙක් ගෙදර ඉන්නවනේ. දැන් ගෙදර හිටපු හාමුකෝ. එයා ඒව උඹට බාර දීලාද කී? හැමෝම හිතන් ඉන්නේ එහෙම තමයි. නෑ රංජි. ඒක නෙවෙයි බං. මම මේ ටික උඹට කිව්වොත්
මගේ ඔළුව අමාරු භාගයක් මඩු වෙලා යයි. හරි. දැන් උඹ ඔය කියන්න යන දේ ඩැනි අංකල් දන්නවද? නෑ රංජි. මං විතරයි දන්නේ. ඩැනි මේ එනවා. ඊයේ රෑ මොකද්ද භයානක සද්දයක් ඇහුණා නේද? ඔව් මම නැගිටලා බැලුවා. කිසිම කෙනෙක් පේන්නේ හිටියේ නැහැ. කොහෙද ඉතින්? බල්ලෙක්වත් ඇති කරනවට උඹ කැමති නෑනේ. මං කොහොමද හම්බ බල්ලෝ හම්බම් කරන්නේ? අර කුමාර කොළුවා වත්තේ වැඩ වුණාම බංගලාවට එන්න කියපන්. හොඳයි දැන් නාගෙන යන්න එනවා. මං කියන්න. මොකක්ද අහමුට කෙරෙන්න ඕනේ? උඹට ඒකේ වැඩ නෑනේ. මං කියාපු දෙය කරපන්. හොඳමයි ඒ ගමන මොකද්ද වෙන්නේ යන්නේ? සනියයි උඹ ඉතින් වැඩි බලාගනි. මට මහන්සි බා. මේ මොෂ එකක් දාලා ටවුමට ගිහිල්ලා එන්න. ඈ? හරි. හැමදාම ඉතින් මන්නේ අන්තිමට වැඩ බලන්නේ. බලන්න. මේ ඒක නෙමෙයි. ඩැනියත් ඇවිල්ලා පොඩි විපරමක් දාලා ගියා. මොකද කරන්නේ? උගේ හැටිනේ බා. කුමාර ඔබට අහමුක බංගලාවට එන්න කිව්වා. ඒ මොකටද? මන් දන්නේ නැහැ. ඉක්මන් කළා වරෙන්. මම නාගෙන ඉන්න. ආමු යන්න එපා. කුමාර කුලුව නානවා. අනේ කාලේ වනේ වාසේ.
යන්න එපා. ඔයා ගියොත් මං කෑ ගහනවා මට බලහත්කාරකම් කරනවා කියලා. කුමාර උඹ හාමු ළඟට ගිහිල්ලා ඔය වගේම කරබාගෙන හිටියද? නෑ රංජි. එදා තමයි මගේ ජීවිතේ වෙනස් කරපු දවස. මං එදා හාමුගේ කාමරයට ගියා. හැබැයි රංජි ඩැනීගේ නම් කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මං ගියා. එතනින් එහාට රගුම් පාලක මණ්ඩලය විසින් කපා හරින ලදි. මේ උඹට මං හැමදාම කියනනේ මගේ වාචාලකට නවත්ත ගන්න කියලා. මම දාම හරි කුමාර මන් දන්නවා ගොනා හැරෙනකොටම මොකද්ද වෙන්නේ කියන්නේ. නෑ රංජි. රත්තරන් බිත්තර දාන කිකිලියක් මන් නැති කරගත්තා බං. කුමාර උඹට හාමු හොඳට සලකන්නේ නැතිද? කුමාර උඹ එහෙනම් වලව්වේ හාමු කෙනෙක් වුණා. ඕවට කියන්නේ බං පෙර පිං කියලා. මොන පින්ද බං? මම පින් වලට වඩා පව් කරලා තියෙන්නේ. ඒකයි මට මෙහෙම වෙන්නේ. උඹ දන්නවද? පව් වල බැර වැඩි නිසා මගේ පින් යටපත් වෙලා. උඹ ඔය කියන අnder දෙමළ කිසිම දෙයක් මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි මට එකක් හිතා ගන්න පුළුවන් පුතෝ. උඹට වලව්වේ හාමු හොඳට සලකන්නේ ඈ? ඔව් බං. හාමුගේ වත්ත මට මුලින්ම ලියලා දුන්නා. ඒක විකුණලා මට ඕනම බිස්නස් එකක් කරන්න කියලා කිව්වා. මේ කුමාර ඒ ගෑණි මාර ගෑණියෙක් නේ බා. මේ දරුමල්ලෝ එහෙම නැද්ද? හාමු කසාද බඳලා හිටියේ නෑ බං. මං ඒක දැනගත්ත පස්සේ මේ හොටෙල් එකේ වැඩ ඉවර කරලා ඔයා කරන දේ හරියට කරන්න ඕනේ. මං කුමාරට තවත් උදව් කරන්න. හැබැයි ඔයා බංගලා නවතින්න ඕනේ. අනේ හාමු මම මෙව දාලා කොහේ යන්නද? මුලින් එහෙම තමයි කියන්නේ. ලස්සන කෙල්ලක් හම්බුණා. ඒක නෙමෙයි. අර මාගස්තොට දිසාබාස්ගේ ගරාජ් එකේ තියෙන මගේ ජීප් එක. ඔයා ඒකේ වැඩ ඉවර කරලා පාවිච්චි කරගන්න. හොඳයි? හාමු මේ අපේ සම්බන්ධය ඩැනී හිම දන්නවද? ඇයි? ඌ මොනව කරන්නද? පන්නර දානවනේ. යා. මේ මන් දන්නේ නැහැ ඩැනි මාමේ. මට ඕක කිව්වනම් මම බංගලාවටම ගෙනත් දෙනවනේ. බංගලාවට කියලා දෙන්න. බංගලාවට කියලා දියා වාහ කුප්පියක්. පිස්සුද ඩැනි? කවුද බෝලා ඩැනි? ඈ? යරි ඩැනි මොකද? සනි මොකද? හරි. මේ දැන් උඹ මාව මේම කරගාගෙන එනවා දැක්කම හාමුලයිතයි අපි වැරදි. අන්තිමට ඒගොල්ලෝ හරි. ඒ නිසා බප්පලය. හරි. එහෙමනම් මං යන්නම්. බප්පලයයි. හරි මේ ඩැනි මාමේ. කුමාර මේ දවස්වල වැඩට ආවෙත් නැහැ.
මං එනම් කුමාරව බලලා එන්නම්. නෑ. කුමාරා උඹලත් එක්ක මේ වැඩට එන්නේ නෑ. කවුද මේ අපිත් එක්ක වැඩ කරන කුමාර? කුමාරේ එන්නේ නෑ. ඒක උඹලට තේරෙයි. හැබැයි ඉතින් තේරෙනොත් ටිකක් කල් ගිහිල්ලා ඉවරයි. මොකද දන්නේ ප්‍රශ්නේ. බලයන්කෝ. බලයි. දැන් මමට යන්න පුළුවන් නේ? ඇයි ඉතින් මං ආවා වගේ මම යන්නේ. හරි. පරිස්සමෙන්. සනි උඹේ කන් දෙක ඇහෙන්නේ නැද්ද බං? අම්මට උඩු. අඳුර ගන්නත් බැරුණා. ඒක නෙමෙයි. මං ඊයේ හොයන්නත් ගියා. මාර වැඩක් වුණානේ. දැනි මාමා හන්දියේද පිස්සුවක් කෙලියන්නේ. ඒ මොකද? හොඳටම බීලා. යන්න හැටියක් නැතුව මමයි බංගලාවට එක්කන් ආවේ. දැනීම ඔබීලා? මෙයා කාසනිපෙන් හදනවද දන්නෙත් නැහැ. කොහේ ඇතුලේ ඉන්නවද? තුලේ නම් හිටියා. අම්මට හොඩු. අඳුර ගන්නත් බෑනේ. මොකද්ද අද වෙනස? මොකද කෙල්ලෙක්වත් බලන්න කියලා. මේ ඔය ඇඳුම් ටික ගලව තියලා වැඩට වරෙන්. මේ පොඩ්ඩක් මෙන්න මෙහෙට වරෙන්. ඔක දීලා වරෙන් බං. මොකටද? වරෙන්කෝ. අම්මා මෙතන වාඩි වුණාම තියෙන සනීප. එහෙම තමයි. මේ සනි ඔබ දන්නවද බ්ලැක්පූල් වල තියෙන සිල්වර් ෆෝල් හොටෙල් එක? අර දියල් ඉස්සර අපිට තියෙන? ඔව් යකෝ වෝටර්ෆෝල් කියන්නේ ඒක තමයි. අප්පෝ අපි පොඩි කාලේ නාන්න යනවා උතන්ට. ඇයි ඔබ දැන් නාන්නේ නැද්ද? දැන් කොහේ නාන්නද? නාන්න තියක් කණ්ඩවත් වෙලාවක් තියනවාද මේ වැඩින්ද? මේ ඒක නෙවෙයි. මං මේ හොටෙල් එක අද බදු ගත්තා. නෝ? ඔව්. බදු ගත්තා? ඔව්. ඒක කොහොමද බං ඔච්චර සල්ලි? මේ උඹට පණ්ඩිත කතා වැඩක් නෙමෙයි බං. හරි. ඒකත් හරි තමයි. මේ සනි අද හවස දෙපැත්තේ වරින් පොඩි සුද්දෙකුත් දාන්න තියෙනවා. අන්න දැනි උදේම එලි බෑලා. අද නම් හරි තමයි වැඩේ. බොමුකුත් කියන්න දන්නේ එපා හොඳේ. මට නම් පෙන්වන්න බෑ. කුමාර මහත්තයා කොහේ යන්නද මේ ජෙන්ඩියට ඇඳගෙන? දැනීට බංගලාව ඇතුළේ වැඩ නැද්ද? මගේ යුතුයකම් ටික කරලා මම දැන් පොඩ්ඩක් ඇවිදින්න යනවා. එහෙනම් ඉතින් මාත් එක්ක පොඩ්ඩක් කොහොම ඉස්සරහට මෙයා. සනි භාවසට අර වැඩේ කරපන්. හරියට. දැනි දැන්වත් ওই බීම නවත්තපන් බං. උඹ එන්නෙම ලෙඩ වෙනවනේ. මගෙන් උඹට ප්‍රශ්නයක් උන්නේ නැහනේ. කාට හරි හරියනවා නම් මගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මට හිතට අමාරු. මේ වලව්වයි ආමොයි මං අවුරුදු ගණනාවක් ආරක්ෂා කළා. බොව ගණන් ගන්න එපා බං. බින්ද මං ඒව ගණන් ගන්නෑ. ඒ දැනි මං කැමති නෑ මේ ගමේ එක එක ගුබ්බෑම් වලට ගිහිල්ලා බොනවට. උඹට බොන්න ඕන මගෙන් ඉල්ලපන්. මේ වලව්වටත් ආත්ම ගෞරවයක් තියෙන්න එපානේ බං. නෑ මං බොන්නේ නෑ. මං බොන්නේ මට අසනීප වෙයි කියලා බයට. හරි
බෝ ගණන් ගන්න එපා. මම උඹට ඕනම වෙලාවක ඉන්නවා. උඹ පිටිපස්සේ කියලා වැඩක් පළක් කරගෙන හිටපන්. සමායට හමුනිදී ඇති. කුමාර මහත්තයා දවල්ට කාලා දින්නේ. මං තවමට ගිහිල්ලා එන්න. අපි කොච්චර කිව්වත් දැනී බීම නැවැත්තුවේ නැහැ. අපි බංගලාවේ නැති අතරේ දැනී හැමදාම රැයට හොරෙන් බොන්න පටන් ගත්තා. උඹලගේ සම්බන්ධෙට විරුද්ධ හින්දා වෙන්නේ නැති. නෑ රංජි. දවසක් දැනීට හොඳටම අසනීප වුණා. අපි ගිහිල්ලා යාව ස්පිතාලේ නැවතුවා. රංජි දන්නවද? ඊට පස්සේ වලාවේ තනි වුණේ මම යාම විතරයි. මරුනේ බා. මොකද්ද බා මරු? ඊට පස්සේ හාමුට මේ නාගම් කාරමේ පැත්තට යනවා. මං ඉතුරු ටික රැයට කියන්න. වෙල්කම් මාත්‍යා. අවසර මේ පැත්තට එනවා ගියා. දේශගුණේ වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න එපායි. ඒක නෙමෙයි. මං දැක්ක දෙන්න හවසට මේ ලොකු කතාවක ඉන්නවා. නෑ මිස්ටර් මල්කම් දන්නේ නැද්ද? අපි අද ඉස්කෝලේ පැත්තට ගියා. මගේ ඉතින් පරණ යාළුවනේ. පරණ දේවල් කොච්චර කතා කරන්න තියනවා නේද රංජි? පාඩේන්න. හරි. thank you. ඉතින් මම්මේ ආමුල්ලා උග කාලෙකට පස්සේ කවුරුත් පේන්නේ නැහැ. කුමාර මහත්තයාට කෝල්ලක් ගන්න ඕනේ. හලෝ කවුද මේ? මම ඩැනි. ඩැනි. I'm Sunny. මේ මට ඔබගේ වැඩක් නැහැ. කුමාර මහත්තයා කතා කරපන්. හරි මේ මහත්තයා සුදු දෙනෙක් එක්ක ලොකු කතාවක්. කුමාර මහත්තයා කතා කරපන් මෙහෙට සුද්ධියෙක් ඇවිල්ලා කියලා කියපන්. හරි. ඩැනි අයියට මේ ළඟදී ඉඳලා පොඩක් කේන්ති යනවා වැඩි. excuse me. මහත්තයා ඩැනි මාමා ෆෝන් එකේ. කීපම් මං එන්නම් කියලා. බංගලාවට කවුද සුද්ධියෙක් ඇවිල්ලාලු. සුද්ධියෙක් ඇවිල්ලා? එහෙමයි. හෙලෝ කුමාර මහත්තයා මට මේ තනියෙන් ඉන්න බෑ. හාමුදුරුවෝ මං කරනවා.
මාත් දෙනවා හොටලෙට. දැනේ උඹට පිස්සු හැදෙලාද බං? උඹ මේ ආවම මේ කාන්ති නෝනා ගෙදර ඉන්නේ තනියෙන් ඉන්නේ. උඹට තේරෙන්නේ නැද්ද? නෝනාම එක්කන් ගියා ගෙදරින් එලා බෙහෙත් ගන්න කියලා. අයියකෝ උඹ මට ඔක වේලාසෙන් කිව්වේ නැත්තේ? මං කතා කළා. කතා කරන හැම වෙලාවම කතා කළේ සනි. ඇයි සනි පරිවිඩිය දුන්නේ නැත්ද? හා මං එන්නම්කෝ. මාත්‍යා මට පොටක් කරගෙන ඉන්න. මට නිින්ද යන්නේ නැහැ. හරි බං. රංජි. ඔව්. මල්කම්. මම දැන් බංගලාවට යනවා. ඊයේත් රැ වුණානේ. දැන් පරක්කුත් වෙලා. අපි වෙන දවසක හම්බෙමු. මං ওই කතාවනේ කුමාර ඊයේත් කිව්වේ. මං ගිලේලා. good night. good night. මිනිහට පවුලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මිනිහා ගෙදර යන්න වැඩිය කැමති නැත්තේ. මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්න එක එක්කෙනාට වෙනස්. කොහොම වුණත් මිනිහා ගෙදර ගියේ කියලා පුදයක් නේද? හරියට. රංජු මහත්තයා. ඔව්. කුමාර් මහත්තයා මේ බංගලාවට යනවා කියලා කිව්වේ. බංගලාවට ගියා? ඔව්. ඩෙනියා තාම කෝලයක් දුන්නනේ. පුදුම වැඩක් නේ. අද පවුල අම්මත් එක්ක ගෙදර ගියා. පවුල ගෙදර ඉන්න දවස් වලට මිනිහා මේ ආවිලා චානික පස්සේ යනවා. මොනවාද අර සනියා කියවගෙන කිව්වනේ? මේක මාර හතර බීරි කතාවක් අම්මපා. රංජි අපිත් විසිරෙමු. කුමාරත් ගියානේ. එනම යනවා. මොනවා හරි කාලා මෙන්න මෙතන සප්පායන් වෙලා යමු. බෑ අද නම් බෑ. මට දැන් යන්න ඕනේ. පස්සේ හම්බෙමු.
බුදු අම්මෝ කුමාර මහත්තයෝ නෑ මොකද බං කෑ ගන්නනේ අනේ කුමාර මහත්තයෝ දැන් මට ඇත්ත කියන්නකෝ හාමුදුරුවෝ මොකද උනේ හාමුදුරුවෝ මොකද මේ ඇයි අපිට කරදර කරන්නේ දැනේ උඹ මොනවද මේ මාරේ කතා කරන්නේ කියලා බුදිය ගනින්කෝ මම උඹ උදේ කතා කරන්නම් ඔව් සර් ඔව් මේ සර් මේ මැල්කම් ඊයර හොඳ ඉන්ෆර්මේෂන් වගේ හොයාගෙන තියෙනවා මම මැල්කම් එක කතා කරලා සර් කෝල් එකක් දෙන්නම් ඔව් සර් හොඳයි සර් බයි මොකද චීෆ් කියන්නේ අපි මේ වැඩේට කල් ගත්තා වැඩි කියනවද චීෆ් බරබරයක් දැම්මා මම ඉතින් සේව් කරගත්තා එහෙම බරබරේ දාන්න බෑනේ බං අපි තාම සති 3ක්වත් නැහැනේ මේ වැඩේට ඇවිල්ලා මොකද්ද බං මේ වෙන්නේ මෙන්න මේක ඉක්මනට ඉවරයක් කරලා දාලා කොළඹ යමු දැන් නම් සීතලත් හොඳටම ඇති වෙන ලෙඩක් එනවා ඩොනල් දැන් තමයි මේ ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක ඒ කිව්වේ මේ ෆිල්ම් එකේ කෙල්ලෝ දෙන්නම දවස් දෙකකට නිවාඩු අරන් හෙට නලගෙන එනවා බංගලාවේ ගෑනිත් නෑ හෙට බංගලාව පැත්තේ ගියා නම් මට හොඳ ඉන්ෆර්මේෂන් ටිකක් ගන්න පුළුවන් ඊයේ මොකද උනේ ඊයේ මොකුත් උනේ නෑ මම ඩොනල් කිව්ව විදිහට බංගලාව පැත්තේ ගිහලා පොඩි සර්ච් එකක් දැම්මා බංගලාවේ ඉන්න අර වැඩකාරයා ඩැනියා අන්න ඌව කොටු කරගත්තොත් අපි දෙන්නම ගොඩ මොකද මේ වෙලාවේ මොකෝ මූණ අමුතු වෙලා ඈ ඊයේ යකෙක්ක් ගහුවද යකෙක් ගහලා මට ඊයේ වෙච්ච දේවල් දන්නවද රැට එනවලු නේ ලොකු හාමු රැට පිස්සු කෙලිනවනේ හරිනේ රංජිත් ළමයාත් දන්නවද මම පස්සේ කියන්න ඇයි මේ වෙලාවේ ඒ කුමාරෙන්න කිව්වා නානුවේ ස්ටේෂන් එකට ගිහිල්ලා එන්න කෝ ඔය එන්නේ මම යනවා ගිය ඇතුළට රංජි කාන්තියනවා කිව්වා නානුවේ ස්ටේෂන් එකට ඔබට පුළුවන් නේ ගිහලා කරගෙන ඉන්න හරි මම යන්න දැන් මේ ඔයා කොහාටද යන්න හදන්නේ හෙලෝ ශානිකා ඇයි මේ අදේන මොකද මේ ගිය ගමන් ඕකේ එන්න මොනවද කියන්නේ තේරෙන්නේ නැහැ බම් මට නම් මේක ශානිකා අදේනවලු ඔක්කොම එන්නේ එක පිට ඇතුළේ ප්‍රශ්න පිටත ප්‍රශ්න කුමාරනේ බම් මොනවද බම් මේ කරන්නේ ඈ උනෝක අතරලා දාහන් මම යන ස්ටේෂන් එකට ඊළඟ දැනි මොනවද බං කල්පනා කරන්නේ මේ බංගලාවට මොනවද වෙලා තියෙන්නේ කුමාර මහත්තයෝ මහත්තයලත් දෙන්න ප්‍රශ්න රැට අර මාගෑණි හොල්මන් කරනවා ඇත්ත කියන්න හාමුට මොකද උනේ මං උඹට මේ දේවල් කිව්වොත් දැනි උඹ කලබල වෙනවද මීට වැඩි කලබල වෙන්න දෙයක් නැහැ උඹට මතකද දැනි අසනීප වෙලා උඹව ස්පිරිතාලේ නවත්තලා අපි බංගලාට ආවේ ඔව් මං ටිකට් කපලා එනකොටනේ කිව්වේ හාමු කොළඹ ගියයි කියලා
නෑ ඩැනි. එදා හමු කොළඹ ගියේ නෑ. කොළඹ ගියේ නෑ? ඉක්මනින් කියලා ඉවරයක් කරන්න. උඹට අසනීපය හොඳ වෙලා ටිකට් කපලා බංගලාවට ගිනවයි කිව්වහම මං හරියට කලබල වුණා බං. මං හරියට කලබල වුණා. උඹ දන්නවද ඇයි කියලා? හාමු බොරලැන්ද ඉඩ විකුණලා සල්ලි බංගලාවට ගෙනාපු වෙලාවේ මට පුදුම තණ්හාවක් ඇති වුණා බං. තණ්හාවක් ඇති වුණා. එදා රෑ කුමාර මේ අල්මාරියේ තියෙන සල්ලි ඔයා මගේ බැංක් account එකට දාන්න. දැන් ඔයාට සල්ලි තියෙනවනේ. හදිසියක් වුණොත් මගෙන් ඉල්ලන්න. ඒක හාමු ළඟ තිබ්බත් එකයි මගේ ළඟ තිබ්බත් එකයිනේ. මට ඒක හදිසියෙම කොළඹ යන්න වෙලා තියෙනවා. මේ හාමු කොළඹ යන්නේ මොකටද? ගියත් කුමාර මම දවස් දෙකකින් එනවා. කුමාර මට අමාරුයි. හාමු? හාමු? අර මගේ බෙහෙත් පැත් වලින් දිව එන පැත්ත ගන්න. සනේ මොකද මේ මාරේ? පොඩි හදිස්සියකට ආවේ. රුපියල් 2000ක් විතර ගන්න බැයිද? රුපියල් 2000ක් මොකටද? පොඩි ෆන් එකක් ගන්න කියලා හිතුණා. ෆන්? ෆන් නෙමෙයිකෝ. මට උදව් කරපන්. මේ සනි ඒව රෙඩි. කෑ ගහන්න එපා. මගේ පස්සේ මරෙන්. ආමුනේද මොකද්ද මේ කරගත්තේ? අපි දැන් මොකද කරන්නේ? යකෝ කෑ ගහන්න එපා. කලබල කරන්න එපා. දැන් මේක මෙහි තියාගන්න බෑ. ඔබ මට උදව්වක් කරන්න ඕන. ඔබ ගිහිල්ලා වලක් කපපන්. මේ මාර කොහොමද වලවල් කපන්නේ? අනිත් එක අපි දෙන්න විතරක්. කොමන මහත්තයා අපි මේක හෙට කරමුද? මේ දැන් මම කවද දෙන්නේ? යකෝ දැන් එක ටිකක් කපලා ඌ හෙට මෙහෙට ගෙහෙනවා. මේ උඹට හොඳ වෙලාවට ෆන් ගන්න හිතුනේ. ෆන් තමයි. ෆන් ගන්න වෙලා මට මාර පොඩියක් කොමන මහත්තයා එමනම් ඔයාම කරගාගෙන ඉන්න. මම පිටිපස්සට ගිහලා වලක් කපලා තියන්න.
අම්මා කෙනෙක් වගේ හිටපු ගෑනිට මොකද බං උඹ මේ වගේ වැඩක් කළේ? මට හාමුව මරන්න කිසිම උමනාවක් තිබුණ නෑ බං. හාමුවරනේ යාගත්තු බෙහෙත් වැඩි වෙලා. බෙහෙත් නෙමෙයි. මරණට හේතුව මොකද්ද? ඒ කියන්නේ හාමුවට මෙන්න ලෙඩක් තිබුණාද? හාමුට නෙමෙයි. ඔබට හිතේ මේ සල්ලි අමාරු. මේකයි හාමුව මැරුවේ. මෙදනි මම උඹට එකක් කියන්නම්. උඹ කටේ කෙල ටිකක් හරි මේ අතර මායේ මේ හැරුවොත් මං උඹවත් හාමුව යවපු තැනටම යනවා. තේරුණාද? මට මොනව කරන්නද? කියලා කියපන් සනීට. මේ ඔබ කෙට බලයක්. කවුද වෑන් එකෙන් එනවා? ඔව්. දැන් ඉතින් එන්න තියෙන්නේ පොලිසියෙන් තමයි. ලෑස්තිලා ඉඳපු කට්ටියව පොලිමේ යන්න. මම පොලිමේ යන්නම්. ඔබ ඵලයන් ගෙට. කුමාර මම මේ වාහනේම හෝටලෙට යනවා හරිද? මාත් එන්නම් බා. ඔහේ යන්නද මෙන්න මේ ඉතා? ඩැනි මේ කාන්ති නෝන ඇවිල්ලා. බොන්න මොනවා හරි හදපන්. යන්න කාන්තිට. ඇයි? මාර වැඩක් නේ බං උනේ. ශානිකා මේ කඩාගෙන ආවනේ බං. බොහොම අමාරුවෙන් ෂේප් කළා මං ඒකේ හෝටලෙට ඇරියා. අනේ මේ රංජි. උඹ ගිහිල්ලා ඒකේ ෂේප් කළා මෙහෙට එන්න උදේ තියාගෙන ඉන්න. හා? ෂුවර් නේද? එනම යනවා. ඇයි නෝනාම පිටතනක් වගේ වට පිට බලන්නේ? දැනි ඒ දුකෙන් වගේ. නෝන නැති නිසා මං හරි පාළුවෙන් හිටියේ. මං හිතුවේ නෑ නෝන මෙච්චර ඉක්මනට එයි කියලා. මට දැන් හිතෙනවා එන්න නැතුව හිටියනම් හොඳයි කියලා. මේ බංගලාව මහ මූසල පාටයි ඩැනි. ඩැනිට ඒක තේරෙන්නේ නැද්ද? මට නම් මේ පාට එච්චර ගාණක් නෑ. මොන පාටද ඩැනි? මූසල පාට. කාන්ති පාඩ දැන් සනීපද? ඊට සනීපුණාට හිත අසනීපයි. කුමාර මට මේ පාළු බංගලාවේ ඉඳලා පුරුදු නෑ කුමාර. අපි කසාද බඳලා කොච්චර කල්ද? තාමත් දරුවෙක් නෑ. අනේ කුමාර අපි දරුවෙක් කරන් හදාගමු. කාන්ති මහත්මිය වගේ අහන්න හිටියේ. ඒත් කාන්ති අපි කොහෙන්ද ළමයි හොයන්නේ මේ වෙලාවේ? අපි රංජිත් අයට කියමු. රංජිත් මොනවා හිතයිද දන්නේ නෑ නෑ යමුකුත් හිතන්නේ නෑ. රංජිත් අය තමයි කිව්වේ
අපි දෙන්නට දරුවෙක් ඉන්නවනම් මේ ප්‍රශ්න ටිකක් විසඳෙයි කියලා. එහෙනම් ඉතින් මම රජිගෙන් අහලා බලන්න. ඌනේ මගේ පරණ යාළුවා. එයා තමයි මට කිව්වේ කුමාරගෙන් අහන්න කියලා. අයියා අපිට මේ උදව්වත් කරලා යන්නම් කිව්වා. හැබැයි ආ අදහෙටම කොළඹ යයි. බලමු කෝල් එක කරගෙන. හෙලෝ. සනි. මේ රංජිත් මහත්තයෙක්ද? මම පොඩ්ඩක් දීපන් කතා කරා. රංජිත්. මේ ඔබට මම හම්බෙන්න පුළුවන්ද? දැම්මම. ග්‍රෑන්ඩ් ඔරියන්ටල්ට ගිහින්. ඔව්. දැම්ම වරෙන් මේ කාන්ති මං එනන් ගිහලා ඌ හම්බ වෙලා එන්න. ඔය ප්‍රවේශමෙන් ඉන්න. අනේ කුමාර. රෑ වෙන කලින් ඉන්න. දැනි අද ඉන්න විදිහත් එච්චර හරි නෑ. බය වෙන්න එපා ළමයෝ. කුමාර මොකද බං උඹ මේ තකහණියක් මට එන්න කිව්වේ? අද ෂෝ එකකුත් ලෑස්ති කරලා උඹ ආවෙත් නැහැ. අන ශානිකා බලාගෙන ඉන්න උඹ එනකම්. රංජි කාන්ති මාර කතාවක් නේ බං කිව්වේ අද. එයා කියනවා අපිට දරුවෝ නැති ඉඳ කොහෙන් හරි දරුවෙක් හදාගමු කියලා. ඒක කොහොමද බං මාර කතාවක් වෙන්නේ? ඈ? කාන්තිත් ඇස් මස් ලේ වලින් හැදිච්ච ගෑණියෙක් බං. ඒ කියන්නේ කොහොමද අර වලව්වට වෙලා තනියෙන් අර පිස්සු දැලිත් එක්ක ඉන්නේ? ඉතින් මම මේ ප්‍රශ්න මැද්දේ කොහොමද මම ළමයි හොයන්නේ? කුමාර උඹ ඒකට කිසි විදියකින් බය වෙන්න එපා. මං දන්න තැනක ඉන්නව ළමයි. ඒ ගෑණි ළමයා හම්බ වෙනකොට මම මිනිස්සුන්ට කිව්වා උඹලයි බංගලාවට එන්න කියලා. අනේ බං. උඹ නම් ලොකු දව්වක් කරන්නේ. උඹ අදම කොළඹ යනවද? මං හෙට උදේ කොළඹ යනවා. උඹ පොලිසිය මාර්ගයෙන් උසාවියට ගිහිල්ලා ළමයා බාරගනි. හරිද? ඒ මිනිස්සයා හෙට හරි අනිද්දා හරි බංගලාවට එයි. අතට කීයක් හරි දීලා ඒ මිනිස්සයා සන්තෝෂ කරමු. කොහොම හරි කමන්නේ රංජි. උඹ හොඳ පිළිවෙලකට වැඩේ කරපන්කෝ. අපි දැන් හෝටලෙට යමු. අවුරුදු බලන් ඇතිනේ. මේ කුමාර මම උඹට එක අවවාදයක් දෙන්නම්. ඔය ශානිකාව අමතක කර. අර කසාද බැඳු කාන්ති ඒ ළමයයි බලාගෙන හොඳ පෞල් ජීවිතයක් ගත කරපන්. මට එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ කුමාර දිසානායක මහත්තයලා බංගලො එක නෙමෙයි. ඔයා කොහමද කුමාරව දන්නේ? රංජිත් කියලා යාළුවෙක් තමයි මට මේ ඇඩ්‍රස් එක දුන්නේ. මොකටද කුමාරව හම්බෙන්න ආවේ? මං එයාගේ වයිෆ්. කාන්ති ඔයා? නාවල පිටියේ ඔව් නන්දසිරි. කොහොමද ඔයාගේ පෞල් ජීවිතේ? ඒ ගැන කතා කරලා වැඩක් නෑ කාන්ති. ගිය දේවල් ගියා. දරු පෙටිය ලැබෙනවත් එක්කම එයා මේ ලෝකෙන් සමුගත්තා. මෙතන මුකුත් කතා කරන්න එපා නන්දේ. බංගලාවේ වැඩ කරන ඩැනී එනවා. කවුද මේ මහත්තයා? කාව හම්බෙන්න දැවිලා තින්නේ? මේ කුමාරගේ යාළුවෙක්. දැන් මහත්තයා නෑනේ. ගිහිල්ලා ඉන්න වෙලාවට එන්න. මල් තේක බීම කතා කරමු බා.
ඩොනල් මිසිස් මනම්පේරිගේ මරණයට කුමාර සම්බන්ධ බවක් ඩැනියා නම් ඇඟෙන්නේ නෑ. හැබැයි සනියා තමයි දෙඩෙව්වේ. තවත් කල් මරන්න ඕනේ නැහැ. සනියව ඇරස්ට් කරමු. කුමාරයා දරුකමට ළමෙක් ගන්නයි හදන්නේ. ඒ ගැන කතා කරන්න ආපු එක කුමාරගේ වයිෆ් එක්ක කතා කරා කියලා තමයි ඩැනියා රෙස්ටුරන්ට් එකට ආවේ. කුමාර්ගේ පෞද්ගලික දේවල් වලින් අපිට වැඩක් නැහැ. මෙන්න මේක ඉක්මනට ඉවර කරලා දාමු. අනුරාධපුරේ තවත් මිෂන් එකක් පටන් ගන්නවා. ලොක්කා කියන එකත් ඉවර කරලා දාන්න. එයා නම් කියයි බයිමයිනේ පරිප්පු ගන්න. හරි හරි බං මේක අපේ ජොබ්නේ. ඩැනි ඊයලා හොඳටම බීලා ඇවිල්ලා මට නෝක් කඩු කිව්වා. මං ගණන් ගත්තේ නෑ. අපි කතා කරලා ලැබුණාද දන්නෙත් නෑ. කොහෙන්ද මහත්තයා නිදිද? ඊයේ ගියපු ගමන් තාම ආවේ නෑ. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේකටවත් වග කියන්න ඕනේ. ඇයි එහෙම කතා කරන්නේ? ඔයාගේ අයියා තමයි මේ සේට්නවල් කියන්න ඕනේ. එහෙම නෝන නම් කාන්ති ඇත්තටම වැඩි ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණා. ඔයානේ මගේ හරි ඔයා හරියට කෙලින් හිටියනම් මං ඔයත් එක්ක ඇවිල්ලානේ. කී දේවල් ගියා. දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑ. කියන්න මට කියන්න. මගේ දරු පැටිය ආදරෙන් බලා ගන්නව නේද කියලා? මේ සම්සිත කසරෙක් කොනේද? හෝටලෙට ගිහලා මහත්තයව හම්බෙන්න කියලා. ඩැනි බංගලාවට ආපු කෙනෙක්ට කොහොමද කතා කරන්නේ? මෙයා ඇවිල්ලා තියෙන කුමාර මහත්තයට උදව් කරන්න. ඒ උදව් හෝටලේ තියාගන්න. ඔය එන්නේ. කාන්ති කවුද මෙයා? මේ රංජයගේ පණිවිඩයට ඇවිල්ලා තින්නේ. ඊයේත් ආවා. අයිසේ මට අමතක වුණානේ. යන් ඇතුළට එන්න. Why Mr. Ramsey? Thank you. ඉතින් මට ඔයාගේ දරුවා දෙනවට ඔයා මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මාත්‍යෝ මන් දරුවා විකුණන්න ආවේ නෑ. මගේ දරුවා ආදරෙන් බලා ගන්න. මට හොඳටම ඇති. මොකද මම ලබන සතිය ලංකාවෙන් යන තීරණය කළේ ඉවරයි. හැබැයි ඔයා යන්න ඉස්සෙල්ලා නීති මාර්ගයෙන් මට ඔයාගේ දරුවා පවරන්න ඕන. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය රංජිතින් අහලා මං ගැන දැනගන්න. මම රංජිත් ඔයාගෙන කිව්වා. හොඳයි. මිස් රංජරි. මම වොෂ් එකක් දාගෙන එන්න. ඔයා කවද්ද එන්නේ? ලබන සතියම අනිවාර්යෙන් එනවා. ඔයා ලෝකෙනි සූදානම් කරගන්න. මං සහතිය ටික අරගෙන ඉන්නම්. කාන්ති මම එක පොඩක් කතා කරගෙන ඉන්න. ඔයාලට යන්න එපා. ඩැනි ඩැනි එනවා නෝනාමු. අය නෝනා. ඊ ආපු මහත්තයා දැන් එනවයි කිව්වා. මම යනවා වොෂ් එකක් දාගන්න. ආවහම ඉඳගෙන ඉන්න කියන්නේ. නෝනාමු. මං හන්දේට යන්නත් ඕනේ. තව ටිකක් වෙලා බලලා මම යනවා යන්න.
හොඳයි. ආපු දෙන්කෝ. ඇත්ත කියපන් තෝ බොරු කෙල්ලස් වෙන්න එපා. දැණිය ඊයර ඔක්කොම වමාරලා තියෙන්නේ. කියපන්. ඒ දාරා තවම සංගීතයක් තිබුණා. ඒක බලන්න කියලා සල්ලි ටිකක් කීයක් හරි ඉල්ල ගන්න කියලා මාත් හම්බෙන්න බංගලාවට ගියා. ගිහිල්ලා කුමාර මහත්තයෝ අද රෑ කොහොම හරි එන්න බලන්න. නෝනාමු අරුටත් එන්න කිව්වා. හරි මහත්තයෝ කොහොම හරි අද රෑට එන්න බලන්න. අරුව කොහොම හරි අතටම අල්ල ගන්න ඕනේ. හරි මහත්තයෝ එනම තියන්න. අදෝරා අතටම වුණා. Daqui, ó.